මේ කතාව තමන්ගේ වීරයා විසින්ම තමන්ම කුණු කානුවට දාලා අපහාස කරපු මිනිස්සෙක් ගැන. නිකමට හිතන්න වර්ෂයේ 1960 ගණන් වල ඉතාලියේ මේ මිනිස්සයා දෙවෙනි ලෝක යුද්ධේ කාලේ වාහන හදපු මෙකැනික් කෙනෙක්. යුද්ධය ඉවර වුණාම එයා පරණ යුද වාහන වල කෑලි එකතු කරලා ගොවියන්ට ට්‍රැක්ටර් හදලා විකුණනවා. එයා ටිකක් සල්ලිකාරයෙක් වුණා. එයාගේ හීනයක් තිබුණා. එයා ආසම කාර් එකක් තිබුණා. ඒ තමයි ෆෙරාරි. එයාගේ සල්ලි වලින් ෆෙරාරි 250 GT වර්ගයේ කාර් එකක් ගත්තා. හැබැයි මේ කාර් එකේ පොඩි අවුලක් තිබුණා. ඒකේ ක්ලච් එක නිතරම කැඩුනා. එයා 4-5 පාරක් මේක හදාගන්න ගරාජ් එකට ගියා. හැබැයි වැඩක් උනේ නැහැ. එයාට කේන්ති ගියා. එයා තීරණය කළා කෙලින්ම මේ කම්පැනි එකේ අයිතිකාරයව හම්බෙන්න. ඒ තමයි එන්සෝ ෆෙරාරි. එයා ෆෙරාරි ළඟට යනවා. ගිහිල්ලා මෙන්න මෙහෙම කියනවා. ඔයාගේ කාර් එකේ ක්ලච් එක අන්තිමයි. මේක හරි නෑ. එතකොට එන්සෝ ෆෙරාරි කියන්නේ මුළු ඉතාලියෙම හිටපු ලොකුම චරිතයක්. මේ ට්‍රැක්ටර් මුදලාලි දිහා බලලා මූණට මෙහෙම කියනවා. ප්‍රශ්නය තියෙන්නේ කාර් එකේ නෙවෙයි. ප්‍රශ්නය තියෙන්නේ උඹේ. උඹ නිකන් ට්‍රැක්ටර් ඩ්‍රයිවර් කෙනෙක්. උඹට කොහොමද සුපිරි කාර් ගැන තේරෙන්නේ? ගිහින් ට්‍රැක්ටරයක් පැදගනින් කියලා. මුළු ඔෆිස් එකම hina වෙනවා. එයා ලැජ්ජාවෙන් රතු වෙලා යනවා. මෙන්න මේ වෙලාවේ මං ඔයාගෙන් අහනවා ඔයා ආසම කරන ගරු කරන චරිතයක් ඔයාගේ මූණටම උඹට ඔවා තේරෙන්නේ නැහැ කියලා අපහාස කළොත් ඔයා මොකද කරන්නේ? ගොඩක් අය කරන්නේ ඔව් මට බෑ තමයි කියලා පැත්තකට වෙන එක. හැබැයි ඔයාට ගල් ගහන අයට ඒ ගල් වලින්ම මාලිගාවක් හදලා පෙන්වන්න කැමති කෙනෙක් නම් success is the best revenge කියලා විශ්වාස කරන කෙනෙක් නම් පහලින් කමෙන්ට් කරන්න watch me win කියලා. ඔව් watch me win කියලා ටයිප් කරන්න. හරි අපි බලමු එහෙනම් එයා කොහොමද අන්න අර කෙනාගෙන් පලිගත්තේ කියලා. එයා ගෙදර ගිහින් ඇඬුවේ නැහැ. එයා තමන්ගේ බැංකු පොතේ තිබුණ හැම සතේම එළියට ගත්තා. එයා අර ෆෙරාරි කාර් එකේ ක්ලච් එක ගැලෙව්වා. එතකොට තමයි එයා දැක්කේ ට්‍රැක්ටර් වලට දාන ක්ලච් එකම තමයි මේ ලෝකේ වටිනාම කාර් එකටත් දාලා තියෙන්නේ කියලා. එයාට තේරුණා තමන්ට මේක කරන්න පුළුවන් කියලා. එයා ශපථ කළා මම හදනවා කාර් එකක් ෆෙරාරි එකට වඩා වේගෙන් යන්න පුළුවන් කාර් එකක් කියලා. හැමෝම කිව්වා ඔයාට පිස්සු. ඔයා නිකම්ම බංකොලොත් වෙලා යයි කියලා. මාස ගාණක් නිදි මැරුවා. අන්තිමට එයාගේ නිර්මාණය එළියට දැම්මා. Lamborghini 350 GTV එක. එදාර ට්‍රැක්ටර් ඩ්‍රයිවර් කියලා එළවපු මිනිස්සයා ෆෙරාරි එකටත් වඩා සැප පහසු වේගවත් වාහනයක් හදනවා. අද වෙනකොට ලෝකේ තියෙන බලවත්ම වාහනය ගොනෙක්ගේ ලාංඡනයේ තියෙන Lamborghini. ඒ නිර්මාතෘ තමයි ෆෙරුචියෝ Lamborghini. එදා ෆෙරාරි ආවේ ලෙව්වේ නැත්තම් අදටත් එයා නිකන් ට්‍රැක්ටර් මුදලාලි කෙනෙක් විතරයි. සමහර අපහාස හොඳයි. මොකද ඒ අපහාස තමයි ඔයාගේ ඇතුලේ ඉන්න යක්ෂයව අවදි කරන්නේ. එච්චරයි.